මුලයක් නැත්තම් ක්‍රිකට් ගහන්න බෑ. අද ජාතික කණ්ඩායමට මොකද දුරට වෙලා තියෙන්නේ සමානවට ඒක වෙන්නේ නැති. ඉගෙනගත් එක්කෙනාට තීරණයක් ගන්න පුළුවන් කොයි විදිහටද මම බෝලයට මුහුණ දෙන්නේ. කොයි විදිහටද මම බෝලය යවන්න ඕනේ. උඩ පන්දුවක් එනකොට ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් කොයි විදිහටද මම බෝලය අල්ලන්නේ. ප්‍රධානම දේ තමයි පාසලේ වැඩ කරන ගමන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න. මැචස් ඉවර කරලා යනකොට ප්‍රැක්ටිස් ඉවර කරලා යනකොට ඒ සර්ට් වැඳලා යනවා. මේ මං හැදිච්ච විදිහ මම මේ කියන්නේ. මම දන්නේ අදායි කොහොමද හැදෙන්නේ කියලා. මං ඒගොල්ලෝ ගැන වැඩි දිහා බලන්නෙත් නැහැ. මං ක්‍රිකට් ගැන බලන්නේ නැහැ. අනිත් එක තමයි විනය. ක්‍රිකට් ක්‍රීඩාව කරනකොට කැපවීමකින් කරා. පුළුවන් තරම් මහන්සි වෙන්න තාක්ෂණීය ඉගෙන ගන්න. ටෙක්නික් එක කියලා කියන්නේ අපේ ජීවිත කාලේ තව අරවින්ද කෙනෙක් බලන්න හම්බුනොත් මං හිතන්නේ අපිට ලොකු පිනක්. අරවින්ද කියන්නේ වෙනස් තත්වයක ක්‍රීඩකෙක්. මම හිතන්නේ නැහැ ඒ වගේ ක්‍රීඩකයෙක් අපිට දකින්න. හැබැයි අද ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ දක්ෂයි. කැපවීම නැතිකමක් තියෙනවා, විනයක් නැතිකමක් තියෙනවා. හැබැයි ඉතින් අපිට ඒවා හදන්නත් හරි අමාරුයි. මොකද පරිපාලනය කරන මිනිස්සු ඊට වඩා වැරදි දේවල් කරනවා. දැන් අම්මයි තාත්තයි වැරදි කරනකොට දරුවන්ට අපිට ඇඟිල්ලක් දික් කරලා හදන්න බෑනේ. මේ වගේ ප්‍රශ්නයක් අද ක්‍රිකට් වල තියෙන. ඉතින් ඕක අවුරුදු ගාණක් තිස්සේ මම මේක කියනවා හදන්න බෑ. මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. හැබැයි දරුවෝ ටික ඉස්සරහට හරියට ඇදුවොත් අපිට මේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න. තමන් පරදුනහම ලැජ්ජාවක් කියලා එකක් ඇති වෙනවා. එවැනි දේවල් අද මම දකින්නේ නැහැ. මොකද අද මුදලටම මූලික වෙලා තියෙනවා. දැන් පුතාලා කවදා හරි හිතනවා නම් මම ලංකාවට ගාලා සල්ලි හම්බ කරනවා කියන ක්‍රිකට් ක්‍රීඩාව නවත්තන්න. අද වෙලා තියෙන්නේ